සුබදහක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් ඔයාලත් එක්ක තුලා ඉන්නේ අපේ SNBT YouTube channel එකත් එක්ක තවත් ලස්සන වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ WhatsApp එකට ආපු අලුත් updates ටිකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක යන කලින් පොඩි මතක් කිරීමක් කරනවා තමයි channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න තවත් මේ වගේ වීඩියෝ දාපු මම ඔයාලටම ගන්න පුළුවන් ඉතින් notification එකක් මාර්ගෙන්. ඉතින් අපි බලමු මොකද්ද මේ පළවෙනි අප්ඩේට් එක කියලා. මුලින් WhatsApp app එක open කරගන්න. ඉතින් ඔයා කලින් setting වලට යනවා නම් ගියේ මෙන්න මේ උඩම තියෙන තිත්තුන උඩ touch කරලා මෙන්න මෙතනින් තිත්තුන උඩ touch කරලා ඔයා මෙන්න ඔයාගේ option එකක් කරලා පස්සේ මෙතන යටින් තියෙන setting කියලා මෙන්න මේක උඩ touch කරලා තමයි ඔයා කලින් ගියේ ඒක profile එකට. ඉතින් දැන් ඒක වෙනස් වෙලා තියෙනවා අලුත්ම අප්ඩේට් එකෙන්. ඉතින් දැන් ඔයාට මේ විදියට යන්න ඕනේ setting වලට ඉක්මනට setting වලට යන්න පුළුවන් කමක් තියෙනවා. දැන් WhatsApp එකෙන් අලුත් අප්ඩේට් එකක් අපිට දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මොකද්ද කියලා. ඉතින් ඒක රැට කරන් තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි දෙයක්. ඉතින් WhatsApp එක අපිට මේ වගේ අප්ඩේට් දුන්නේ ගොඩක් වටිනවා. ඉතින් ඉක්මනට අපිට අවශ්‍ය වෙලාවට අපේ අවශ්‍ය දේවල් අපිට කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද මේ WhatsApp එකෙන් දීලා තියෙන අලුත් අප්ඩේට් එක කියලා setting වලට යන්න. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේක. මුලින්ම කරන්න ඕන මෙන්න මේ විදියට WhatsApp app එකට ගිහින් app එක open කරගන්න එක. app එක open කරගත්තට පස්සේ ඔය පේනදී මේ උඩම තියෙන profile icon එකක් දැන් මේ අලුත් අප්ඩේට් එකකින් වැටලා තියෙන setting වලට යන්න මෙන්න මේ වගේ තමයි. මෙන්න මෙම රවුමකට පේනවා ඒක profile එක. ඉතින් මේක touch කරගන්න විතරයි තියෙන්නේ. මේක මේ විදියට touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කෙලින්ම ඔයාගේ ප්‍රොෆයිල් එකට යනවා setting වලට යනවා. ඉතින් මේක ගොඩක් හොඳ අප්ඩේට් එකක්. අපිට ඉතින් කෙලින්ම අපිට අවශ්‍ය වෙලාවට WhatsApp ප්‍රොෆයිල් එකට setting වලට යන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මොකද්ද අපිට WhatsApp එකෙන් දීලා තියෙන දෙවෙනි අප්ඩේට් එක කියලා. ඉතින් මේ විදිහට WhatsApp එකේ chat list එකට යන්න chat list එකට ගියාට පස්සේ උඩ තියෙන තිත්තුන හරි ප්‍රොෆයිල් එක හරි touch කරලා මේ විදිහට යන්න ඔයාගේ setting වලට. මෙතන broadcasts කියලා වලට පේනවා යටම තියෙනවා අන්න ඒකට touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න ඔයාගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට දැන් මෙතන දීලා තියෙනවා මාසෙකට 35 broadcast message යවන්න පුළුවන්. ඉතින් කලින් එහෙම limit එකක් තිබ්බේ නැහැ. අපිට දැන් limit එකක් දීලා තියෙනවා මෙන්න මේ වගේ මාසෙට broadcast message යවන්න පුළුවන් 35ක් විතරයි. ඉතින් අපි බලමු දැන් මොකද්ද අපේ තුන්වෙනි අප්ඩේට් එක කියලා. ඉතින් යාළුවනේ මුලින්ම කරගන්න ඕන මෙන්න මේ විදිහට යාළුවෙක්ගේ ස්ටේටස් එකක් ඕපන් කරගන්න ස්ටේටස් වලට ගිහින්. ඊට පස්සේ මෙන්න මේ අර පෙරමසේ උඩම තියෙනවා තිත් තුනක්. අන්නේ තිත් තුන ටච් කරගන්න ඕන. ඒ තිත් තුන ටච් කරගත්තට පස්සේ අර මෙන්න මේ වගේ setting එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ තිත් තුන ටච් කරගත්තට පස්සේ මේ forward to කියලා තියෙනවා පේනවා උඩම. මෙන්න මේ forward to. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ forward to එක හරහා වෙන කෙනෙක්ගේ chat එකකට ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ numbers එකකට group එකකට forward කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න පුළුවන් එයා මෙන්න මේ වගේ reshare මෙන්න මේ option එක on කරලා තියෙනවා නම් විතරයි එයාට මේක forward කරන්න පුළුවන්. ඉතින් එහෙම forward කරන්න බෑ reshare කියන option එක නැති කෙනෙක් නම්. ඉතින් මේ විදිහට හතරවෙනි update එක බලමු අපි. හතරවෙනි අප්ඩේට් එක තමයි AI image හදන විදිය. ඉතින් AI status වලට ගිහින් වගේ status දාන්න තැනට යන්න. ඉතින් දාන්න තැන ඊට පස්සේ පේනවා ඉතින් උඩම තියෙන AI image කියලා option එකක්. ඉතින් කලින් අපිට AI image එකක් හදද්දි මෙන්න මේක මේ විදිහට touch කරගත්තට පස්සේ තමයි අපිට AI image හදාගන්න පුළුවන් කමක් ලැබිලා තිබුණේ status දාන්න. මේ විදිහට මෙන්න මේ search bar එකේ මොකක් හරි දෙයක් type කරලා තමයි අපිට AI image එක generate කරගන්න පුළුවන් කමක් තිබුණේ. දැන් ඉතින් ඒක අලුත් update එකේදී තව වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් කෙනෙක්ගේ chat එකකට ගිහින් ඒ chat එක හරහා අපිට AI image generate කරන්නත් මෙන්න මේ වගේ යටම තියෙන මෙන්න මේ icon එක උඩ එකපාරට touch කරගන්න ඕන ඔයා. මෙන්න මේ තියෙන මේක උඩ මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙන්න මෙතනදී යාට පේනවා යටම තියෙනවා AI image කියලා. අන්න ඒක උඩ එකපාරට touch කරගන්න. මේ තියෙන යටම යාළුවනේ මෙන්න එකපාරට ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ යාට අර වගේම අර ස්ටේටස් වලට ගිහින් AI image generate කරනවා වගේම
ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් මෙතනින් ඔයා මෙන්න මේ සර්ච් බාර් එකේ මොකක් කර දෙයක් ටයිප් කරන්න. මේ පේනවනේ මේ වගේම වැටලා තියෙනවා. ඉතින් මෙතෙන් දැන් මොකක් කර දෙයක් ටයිප් කර ගන්න ඕන. මම මෙන්න මේ විදිහට දෙයක් ටයිප් කර ගන්නවා. මම ටයිප් කර ගන්න යාළුවනේ හරි මම මෙහෙම ටයිප් කර ගන්නම්කෝ. create a dog image. දැන් මම මේ විදිහට මේක සෙන්ඩ් කර ගන්නවා මේ කොළ පාට අයිකන් එක ඔබලා. දැන් මේ විදිහට නැති මෙසේජ් එක සෙන්ඩ් වෙලා ඉමේජ් එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන dog image ලස්සන බල්ලන්ගේ image මට 4ක්ම වෙන මේ විදිහට වැටුණා. හරිම ලස්සනයි යාළුවනේ. මේකෙන් ඔයාලට පුළුවන් ඒ අදාළ කෙනාගේ chat එකට send කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙතනින් send කර ගන්න පුළුවන් අදාළ කෙනාගේ chat එකට. ඉතින් යටම තියෙන පේනවාදී make change කියලා අන්නේකුඩ එකපාරක් touch කර ගන්නතොත් ඔයාලට මෙන්න මේක එකක් කරනවා. ඉතින් මෙතෙන් animation කියන එක දුන්නොත් ඔයාලට පුළුවන් මේක animation වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාලට මේක වීඩියෝ එකක් විදිහට හදා ගන්න පුළුවන් මේ image එක. මම මේ විදිහට touch කරගත්තා. මම ඒකත් ඔයාලට කරලා වෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට touch කරගත්තට පස්සේ මේ විදිහට generate වෙනවා animation වීඩියෝ එකක් විදිහට අපේ image එක අපි හදා ගනිමු. ඉතින් මෙන්න මේ විදිහට ටික වෙලා බලන් තියෙන පස්සේ අර පේනවා ඇති ලස්සනම මෙන්න මේ වගේ image එකක් generate ලා වීඩියෝ එකක් විදිහට. ඉතින් ලස්සනයි image එක generate කරන වීඩියෝ එකකට. ඉතින් මෙන්න වගේ තමයි. ඉතින් මේකත් ඔයාලට මෙතනින් send කර ගන්න පුළුවන් අදාළ කෙනාගේ chat එකකට. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඉතින් ඔයා තාම තමයි channel එක subscribe කරලා ගන්න. මම ආයෙ මතක් කරන subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමුවෙමු.